ඉතින් ඔන්න කාලයකට පස්සේ අපි දෙන්න තීරණය කළා පොඩ්ඩක් ඇවිදින්න යන්න. පාන්දරම බෑග් මළු දෙකත් එල්ලගෙන අපි ගියා රිගා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. දවස් 5ක නිවාඩුවක් අපි දෙන්න වැඩ කරන තැන් වලින් බොහොම මාරුවෙන් ඉල්ලගෙන පොඩ්ඩක් යුරෝපේ ට්‍රැවල් කරන්න තමයි හිතුවේ. ඉතින් අපි බලමු අපි කොහෙද ඇවිද්දේ කියලා. ඇත්තටම අපේ ප්ලෑන් එක උනේ ඩෙන්මාර්ක්, නෙදර්ලන්ඩ් හරහා ජර්මනි වලට යන්න. මොකද ජර්මනි වල අපි අඳුරන මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ ගෙදර තමයි අපි ප්ලෑන් කරේ නවතින්න. ඉතින් ඒ යන අතරවාරේ අපි මුලින්ම ඩෙන්මාර්ක් වල කොපෙන්හේගන් වලත් පැය ගාණක් ගත කරලා එතනින් නෙදර්ලන්ඩ්ස් වලට ගිහිල්ලා ඒ කියන්නේ ඇම්ස්ටර්ඩම් කියන සිටි එකෙත් දවසක් ගත කරලා එහෙම බස් එකේ ජර්මනි වලට යන්න තමයි ප්ලෑන් එක උනේ. ජර්මනි වලත් අපි බ්‍රෙමන් වලට තමයි මුලින්ම ගියේ. මොකද අර මල්ලිගේ ගෙදර තිබ්බේ බ්‍රෙමන් වල. ඉතින් බ්‍රෙමන් වල ඉඳලා අපි හැම්බර්ග් වලට ගියා. එතනත් වැඩි දුරක් තිබුණ නැහැ. එතනින් පස්සේ අපි දවස් 3ක් ගත කරලා තුන්වෙනි දවසේ කොලොන් වලට ඇවිල්ලා තමයි අපි නැවතත් ලැට්වියා වලට එන්න පිටත් උනේ. ඉතින් මෙන්න මේ ගත කරපු දවස් 5 රටවල් 3ක් හරහා අපි මේ ගියපු ගමන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අපි අරගෙන එන්නේ. ඉතින් ආරාධනා කරනවා රැඳීන් අපිත් එක්කම ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් මතක් කරනවා අපිව subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න ඉස්සරහට notifications එන්න. හරි. අපි දැන් ගමන start කරමු. දැන් අපි ඉන්නේ රිගා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. අපිට මුලින්ම ඩෙන්මාර්ක් වල කොපෙන්හේගන් වලට යන්න පැයයි විනාඩි 10ක වගේ කාලයක් තමයි අපිට තියෙන්නේ. අපිට යන්න එයා බෝල්ටික් කියන එයාලයින් එක තමයි පළවෙනි ෆ්ලයිට් එක විදියට ලැබිලා තිබ්බේ. හරියටම පැය විනාඩි 10කට පස්සේ අපි කොපෙන්හේගන් වලට ආවා. ෆ්ලයිට් එකෙන් එළියට ආවට පස්සේ අපිට ටර්මිනල් එකට යන්න එක්සිට් වෙන්න එතනින් බස් එකක් ගන්න වුණා. ඉතින් එතනින් පස්සේ ඔන්න දැන් අපි එළියට යන්න හදන්නේ එයාපෝට් එකකින්. අපි බලමු ඩෙන්මාර්ක් කොයි වගේ රටක්ද කියලා. කොපෙන්හේගන් එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ එතන ටිකට් මැෂින්ස් තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් ටිකට්ස් ගන්න. ඉතින් අපි පැය 24කට ටිකට් එකක් ගත්තා. අතරම පැය 24ක් ඉන්නේ නැහැ. අපිට පැය 10ක් 12ක් වගේ තමයි අපි කොපෙන්හේගන් වලට වෙන් කරේ ගත කරන්න. මොකද ඊට පස්සේ අපි කෙලින්ම යන්න තියෙන නිසා නෙදර්ලන්ඩ්ස් වලට. කොහොම නමුත් අපිට ගොඩක් ලාභ වුණේ මෙන්න මේ පැය 24 ටිකට් එක යුරෝ 11ක් වගේ ගාණක් තමයි ගියේ එක්කෙනෙක්ට. එතරම් එහා පැත්තේ තමයි මෙට්‍රෝ ස්ටේෂන් එක තියෙන්නේ. පයින් ඇවිදින දුර. ඉතින් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් අපි මෙට්‍රෝ එකක් අරගෙන තමයි කොපෙන්හේගන් සිටි එකට ආවේ. වැඩි දුරක් නැහැ. විනාඩි 20ක් 30ක් වගේ යනකොට අපි සිටි එකට ආවා. අන්න දැන් අපි ආවනේ. දැන් අපි එන්නේ කොපෙන්හේගන්. කොහෙද කොපෙන්හේගන් තියෙන්නේ? ඩෙන්මාර්ක් චූටි කරලා ඉගෙන ගන්න ඕනේ කැපිටල් ඉගෙන ගන්න ඕනේ ඒ රටවල. ඩෙන්මාර්ක් වල කොපෙන්හේගන්. හේගන්. මේ හරි ලස්සනයි. ලෝකයේ වැඩියෙන්ම පාපැදි භාවිතා කරන රටක්. මේ රටේ විශේෂත්වය තමයි ඒක. ඒ කියන්නේ මේගොල්ලන්ට වෙනමම ට්‍රැෆික් ලයිට් හදලා තියෙනවා බයිසිකල් වලට විතරක්. බයිසිකල් පාත්ස් වලට විතරක්. කපල් එකක් ගියත් අත්අල්ලගෙන බයිසිකල් දෙක යන්නේ. නේද? මේ රටේ බයිසිකල් සෑහෙන පාවිච්චි කරනවා. දැන් මේ ට්‍රැෆික් ලයිට් එකේ රතු වැටලා තියෙන්නේ. දැන් ඊළඟ සෙට් එක එනකොට බලමු මොනවද තව සෙට් එකක් යනවා. ඔය විදිහට කට්ටි එනවා. ඒක මේ රටේ යුනික් එකක් නේද? යුනික්නස් එක. ඔය සෙට් එකක් එනවා. ඒකත් මාරයි ඉතින්. වාහන අඩුයි. ඒකත් හොඳයි නේ සෞඛ්‍යයටත් හොඳයි. තෙල් වියදම් වලටත් හොඳයි. රටේ ට්‍රැෆික් වලටත් හොඳයි. මේ තාම යනවා. ඔය ට්‍රැෆික් ලයිට් එක ග්‍රීන් වෙලා. මේ බිල්ඩින් ටික හරි ලස්සනයි.
මේ පැත්ත දකිනකොට ඇත්තටම මතක් වෙන්නේ අර පොඩි කාලේ බිත්තිවල ගහලා තියෙන කැලෙන්ඩර් වල ලස්සන පින්තූර. ඒ වගේ නේද? අපි දැන් කොපෙන්හේගන් වලත් පැය 2-3ක් විතර එහෙම ඇවිද්දා. දැන් නම් හරිම බඩගිනි. ඉතින් දැන් අපි කොහෙට හරි යන්න හදන්නේ මොන හරි කන්න. දුප්පතාගේ හිතවතා තමයි මේ යුරෝප් වල මැක්ඩොනල්ඩ්ස් කියන්නේ. බර්ගර් කින් වලටත් වැඩිය මේ දුප්පතාගේ හිතවතා තමයි මැක්ඩොනල්ඩ්ස්. ඉතින් අපි දුප්පතාගේ හිතවතාගෙන් ආව කන්න නැත්තම් එහෙම විකිනනවා මේ ඩෙන්මාර්ක් වල. මේ මීල් එකට සේරටම ගියේ යුරෝ 29. ඒත් 29ට පාඩු නැහැ. දවල්ට කාලා ඔන්න ආයෙ මෙලියට වැස්සා අපේ ඊළඟට යන්න තියෙන තැන බලන්න යන්න. ඒ යන අතරවාරේ දැක්ක විශේෂ දෙයක් තමයි බලන්න මේ බිම කිසිම කුණු කෑල්ලක්වත් නැහැ. පොලිතින් කෑල්ලක්වත් නැහැ. කඩදාසි කෑල්ලක්වත් නැහැ. හරිම පිරිසුදුයි. ඒ වගේම තමයි අපි නෝටිස් කරපු අනිත් දේ තමයි ගොඩාක්ම බයිසිකල් පාක් කරලා තියෙන හැම තැනම. ඒ කියන්නේ මේ මිනිස්සු ගොඩක් බයිසිකල් පාවිච්චි කරනවා කියන්නේ. බයිසිකල් සේල්. එක වර්ගවල බයිසිකල් හා පාර හෙල වෙනවා. පාටද මොකද හිතන්නේ? ෂොක් නේ? පොඩක් අර බෝල්ටික් රටවලට වඩා වෙනස්. සෑහෙන වෙනසක් වෙනස දැනෙනවා. Okay. Basically, in the middle of the harbor, so steamboats came here. It was a little dirty. So you see these columns. ඉතින් ඔන්න කොපෙන්හේගන් වල අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක උනේ ඇමෙලියන්බර්ග් පැලස් එක. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ ඇමෙලියන්බර්ග් පැලස් එක. එතනින් පස්සේ අපි කෙලින්ම ආවේ රොසෙන්බර්ග් කාසල් එකට. එතනින් පස්සේ අපි ආවේ ස්ට්‍රොගෙට් ස්ට්‍රීට් එකට. ඒ එන ගමන් හරි අමුතු වාහනයක් දැක්කා. ඉතින් මේ වගේ වාහනයක් නම් මම ඇත්තටම කලින් දැකලා තිබුණේ නැහැ. මේ වර්ගයේ වාහනයක් හරිම ලස්සනයි ඩිසයින් එක. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා මේ වාහනේ බලලා යනවා. ඉතින් අපිත් පොඩ්ඩක් ඇවිල්ලා ඔළුවේ දාලා ගියා. ඇත්තටම කොපෙන්හේගන් වල අපි කැනල් ටුවර් එකක් ප්ලෑන් කරලා තිබ්බා. හැබැයි අපිට තිබ්බ වෙලාවත් එක්ක අපිට ඒකට යන්න බැරි වුණා. නමුත් ඕගොල්ලෝ කොපෙන්හේගන් ආවොත් අනිවාර්යයෙන්ම කැනල් ටුවර් එක යන්න උත්සාහ කරන්න. එක්කෙනෙක්ට යුරෝ 27ක වගේ මුදලක් තමයි පෙන්වුවේ ටිකට් එකට. දැන් අපි ආයෙම යනවා මෙට්‍රෝ ස්ටේෂන් එකට. දැන් අපි ඉන්නේ කොපෙන්හේගන් එයාපෝට් එකේ.
අපි කොහෙද යන්නේ? දැන් අපි ළඟට යන්නේ නෙදර්ලන්ඩ්ස්. නෙදර්ලන්ඩ්ස් වලට ෆ්ලයි කරන්න අපිට මේ සැරේ හම්බුනේ EasyJet කියන එයාලයින් එක. ඉතින් අපි ආවේ එයා බෝල්ටික් කියන එයාලයින් එකෙන්. එතනින් පස්සේ අපි EasyJet එකේ නෙදර්ලන්ඩ්ස් වලට යනවා. අපි නෙදර්ලන්ඩ්ස් වලට ගිහිල්ලා බලමු කොයි වගේද නෙදර්ලන්ඩ්ස් සහ ඩෙන්මාර්ක් එක බලනකොට කොච්චර දුරට වෙනස්කම් තියෙනවද කියලා.